හොඳ ඔලිම්පියාඩ් 9 වෙනි එක. මේකේ තියෙනවා එක එකතු කිරීම 1 යට 3 ධන 1 යට 6 ධන 1 යට 3. මෙහෙම වෙලා ඉස්සලා මේ හරයන් ටික නැති කරගන්න ඕනේ. හරයන් තුනක් තියෙනවනේ මේක 1 2 3ක් තියෙනවා. ඉස්සලා මේක හදලින් මෙතන මේ පල්ලෙහා සම්පූර්ණ හරි. මේක හරිය මේ හරිය නැති කරලා මම ගන්න ඉස්සලා වෙනම ගන්න. 6 එකතු කිරීම 1 එකතු කිරීම 1 යට 3 එකතු කිරීම 1 යට 6 එකතු කිරීම 1 යට 3. මෙන්න මේක. ඔයම ගම එකක්ම ගන්න. මේක මේ පාර්ට් එක ඉස්සලා හදන්න. මේ ගන්නම් මෙතෙන්. මේකේ 6 එකතු කිරීම 1 යට 3. අපි දන්නවා මේ වෙලාවේ පොදු හරය 3යි. මෙයා රැටින් එකක් දැම්ම මේකේ. මේකේ පොදු හරය 3යි. 3 ඇතුලේ එකකට වල 3යි 3 වරක් 6 18යි. 3 ඇතුලේ 3 එකට වල 1යි 1 වරක් 1 1යි. දැන් 18යි 1යි 19යි. මේක යට 3යි. තමයි බලන්න මෙහෙම ගත්තා. 1 වරක් 3 3යි 3 වරක් 6 18යි 1 වරක් 1 1යි. කොහොම හරි ගන්න පුළුවන්. ඒතර මෙතන 19න් 3යි. දැන් මම ගන්න දින අලුතෙන් මෙහෙම. 1 එකතු කිරීම 1 යට 3 එකතු කිරීම 1 යට දැන් තියෙන්නේ 3න් 19යි. මෙහෙම වෙලාවට දැන් මේක හදනවා. ඒකේ උත්තරේ. මේ කොටස ගන්නම. ඒ ගත්තාම මෙහෙම. 1 මම මේක ලියනවා බෙදීම 19 යට 3. ඒක ලියන්න පුළුවන් 1 බෙදීම 19 යට 3. එහෙනම් 1 වැඩි කිරීම 19න් 3. එතන සමානයි මේක මෙතෙන්ට ගන්න 19න් 3. මෙහෙම වෙලාවට මේක ඒකවල පොඩි කොටසක් පොතක තියාගන්න. 1 බෙදීම 19 යට 3 ආව. ඒකේ පරස්පරය තමයි උත්තරේ. 19න් 3. දැන් මේක 3න් 19. එකෙන් බෙදුවාම 19න් 3නේ. එහෙනම් ඊළඟට ටක් ගාලා එක හැදුවේ. එහෙනම් මේ ගාන ආයි ලියනවා මම. 1 එකතු කිරීම 1 යට 3 එකතු කිරීම 19න් 3. කෙලින්ම එකෙන් බෙදනවා නම් 19න් 3. මෙතන දැන් වෙනම හදමු. මේ පාර්ට් එක වෙනම ගමු. 3 එකතු කිරීම 3 යට 19. එතකොට මේකෙත් පොදු හරය 19යි. 19ට කියව 19යි. ඒක 3ක් ඕනේ. 9 27යි 3 4යි 5යි 57යි. එතන 3යි. හරි වුණා ලවයේ එකම. හරි. මෙතන එහෙනම් මෙතන 60යි. 60ට 19. මේ කොටස එනකොට. 60ට 19. එහෙනම් ඒක ආයි ලියනවා. 1 එකතු කිරීම 1 යට 60 යට 19 දැන් නැත්නම් 19 කට දැන් මේ දිනවල පරණ පාර්ට් එක. මේක අපි දන්නවා කොහොමද කැඩෙන්නේ. එළියම ගන්න දෙයක් නම් 1 එකතු කිරීම. මේක 19 60යි. දැන් 60න් 19යි වෙනවා. 60න් 19යි. එහෙනම් මේක කෙලින්ම මිශ්‍ර සංඛ්‍යාවක ඉඳලා ලියන්න පුළුවන් නැත්නම් මේක යට එක දාලා 60 පොදුයි කියලා අරගෙන මෙතන 60යි මෙතන 19යි මෙතන 79යි 60යි තර කොහොමද එකයි 60න් 19 එනවා. ඒක තමයි උත්තරේ බලන්න මේ තැන් වල තමයි මේ කොටස් වලදී ඉස්සරහට මම කඩාගත්තා. මේ වගේ තැන් වලදී මේ වගේ තැන් වලදී මේක තමයි මට පෙන්නන්න ඕනේ. මෙහෙම තියෙනකොට ඒකේ පරස්පරය ගත්තාම උත්තරේ